TNT පෙන්නනවා. ඒ කියන්නේ මම මේ අද වීඩියෝ එකක් කරන්න හිතුවේ පහුගිය දිනක කෑගල්ල නගරේ වෙළඳසැල් ගිනි ගන්නකොට දකින්න ඇති හැමෝම ඒ මගේ වෙළඳසැලෙන් තමයි ගින්න ආරම්භ වෙන්නේ සම්පූර්ණ අඟුරු ගොඩක් ඉන්නේ මගේ වෙළඳසැල. ඒකවල මට දැන් මම කාගෙන්වත් මේ ආධාරයක් ඉල්ලන්න මේ වීඩියෝ කරනවා නෙවෙයි. මට එතනදී කියන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ නගරාධිපතිට විශේෂයෙන්ම මේ මම කියන්නේ කෑගල්ලේ නගරාධිපති කියන මිනිස්සයාට නගරාධිපති කියලා වරුත්යක් දෙන්නත් සුදුසු නෑ මට කියන මගේ ඇඟීම නා. මොකද මම ආවේගශීලීව කතා කරන්නේ හේතුව ඔයගොල්ලෝ දකින්න ඇති ඔය වීඩියෝ දර්ශන වලින් නගර සභාවේ එවනවා දින්නේ එකකයක් බෞසරයක්. ඒකකයක් නෑ ඒක බෞසරයක් වන්නේ. එතනදී ඒගොල්ලෝ ලොකු අංචාවක් කරන මිනිසුන්ට පේන්නේ නැති. මොකද්ද ඒ කරන්නේ? වතුර නැති හිස් බෞසරයක් මිනිසුන්ගේ හිත හදන්න මාධ්‍යයට පෙන්වන්න එවනවා නගරාධිපති. මම හිතන්නේ එවන්නේ යාගේ අනුදැනුම ඇතුව. වතුර නැහැ. එතකොට වතුර නැත්තම් මේගොල්ලෝ කරන ලොකු වංචාවක්. ඒක ඉන්න නිවන් දකිපා බලන්න වීඩියෝ දර්ශනවලදී මගේ ඒ කියන්නේ බවුසර් එක එනකොට එතනට එනකොට මගේ කඩේ සාමාන්‍ය ගින්නක් තියෙනවා. ඒ කියන්නේ මගේ කඩෙන් ඒක අවසන් කරන්න තිබ්බ මගේ කඩෙත් බඩු බේර ගන්න තියා විශාල ඒ කියන්නේ වතුර තිබ්බා. එතකොට වතුර නැතුව ඒවන්ට කාගේ හිතා ගන්න ඈ අරාබු 4-5 දෙනා ජෝ කරන්නද? අර ගින්නට. නේද? මේ කරන්නේ ලොකු වංචාවක්. නගරාධිපති දෙවෙනි අවස්ථාවේ මේ නගරේ දෙවෙනි ගින්න. එතකොට ඒ ගින්නට මේගොල්ලෝ සූදානම් වෙන්න ඕන. ඒ සූදානම් වීම සඳහා තමයි රජයෙන් බවුසරයක් මේගොල්ලෝ ඉල්ලන කලින් හිටපු නගරාධිපති. ඉල්ලලා තමයි බවුසර එකක් මෙහෙට දෙන්නේ. මොකද මාකට් එකේ ගිනි ගන්න අවස්ථාවේ. එතකොට ඒ දීපු බවුසරේ හරියට මේන්ටේන්ස් කරගන්න බැරි නගරාධිපති කෙනෙක්. එතකොට ඒකට ඊළඟ අවස්ථාවේදී බලනකොට වෙනත් ඒ කියන්නේ ජල සම්පාදනයේ දෛනිකව යන බවුසර එකක් තියෙනවා. ජල සම්පාදනයේ මම හිතන්නේ ගලිගොමුල වල වතුර ගෙනියන එකක් ඒක දෛනිකව යනවා. ඒක නවත්තලා ඉවරලා ඒකෙන් වතුර ඉල්ලනවා. ඒ වතුර ඉන්නකොට ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඒක මම දැන් විරෝධ රාත්‍ර යදුරේ ඉදිරිපත් වෙලා තෙල් ටිකක් අරන් දීලා තියෙනවා. ඒකෙන් මේ පැත්තට වතුරෙන් වතුර ගහනවා. ඒ ගහලා ඉවරලා වතුර ගැහුවට පස්සේ අර මොකද හිර කරන කරාමයක් ඒකට කියන නම නම් මම දන්නේ නැහැ. බටේ හිර කරන බට ටික නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය දිගට ප්‍රමාණයට බලන්න වීඩියෝ දර්ශනවල තියෙනවා. මං ගාව තියෙනවා. මම ඒකයි මෙච්චර වෙලා වීඩියෝ එක අවුට් නොකර හිටියේ. මොකද මට අවශ්‍ය සාක්ෂි හදාගන්න. ඒ කරාමි ෂෙඩ් දෙන්නේ නැහැ. දර්ශන තියෙනවා මිනිස්සු ඉන්නවා. ඒ සියලුම මිනිස්සු දැන් සාක්ෂි නොදුන්නත් වීඩියෝස් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ හින්දා බයිනවා කෙනෙක්. ඒකට බලන්න සූදානම් වීම. ඒ කියන්නේ ෆයර් බ්‍රිගේඩ් එකක් සූදානම් වෙන විදිහද මේ. මම හිතනවා ඔක ෆයර් බ්‍රිගේඩ් එක කිව්වට එතන ඇවිල්ලා තියෙන කොන්ට්‍රැක්ට් ඩ්‍රයිවර්. ඒ මනුස්සයා දන්නකොට දැනුම් කරලා හරියට ගින්නක් තියෙන තැන මේ ඒ අවශ්‍ය බවුසරේ නතර කරගන්නවා. එහෙම සැලසුමක් නැති නගරාධිපති කෙනෙක් මේ. එතකොට ඇයි ගිනි නිවීමේ බවුසරේ වතුර එකක් පුරවලා තිබ්බේ නැත්තේ? ඊට පස්සේ කියනවා කලින් දවසේ පාරවල් හේදවල පාරවල් හොදන්න පුළුවන්. ඒක අපි ලස්සන අපේ කඩේ ළඟ කියනකොටත් පළවෙනි වතාවට ලංකාවේ අපි එහෙම දෙයක් දැක්කේ. ඒ කියන්නේ මේ පේමන්ට් හොදනවා. ඔව් හොදන්න ඕන. ඒකේ යාළගේ ඩියුටි එක. එතකොට රජයෙන් මොකක් හරි කියලා තියෙනවා නේ. ඒක වෙන්නේ. හැබැයි රෑ ඩියුටියක් දාලා මිනිහෙකුට වතුර එකක් පුරවලා තියන්න තිබ්බනේ. එතකොට ප්‍රශ්නයක් වෙන්න ඕන. එතකොට ප්‍රශ්නේ උනේ අපිට එනකොට ඊළඟ ඇයි බවුසරේ එතනට ආවේ? මට තියෙන එකම ගැටලුව ඇයි ආවේ? අපිව රවට්ටන්නනේ ආවේ. එතකොට ඇවිල්ලා අල්ලපු කඩේ අයිස්ක්‍රීම් කප් අරගෙන අපේ බටේ කඩලා ඉරලා වතුර ගහනවා. ඒක නොකඩුවා නම් ඔයිට වැඩි නෙවෙනවා ඉන්න. මොකද හේතුව ඇතුලේ ගිනි අරගත්තු ගමන් ඒකේ ස්පීඩ් මේකේ වතුර පාර එනම් සමහරට ගින්න නිවෙනවා. කැඩුවෙන් ඒක ගියෙත් නැහැ. අයිස්ක්‍රීම් කප් වලින් වතුර ගහලා නිවන්න බෑ. අනික වතුර ගන්න තැනක් නැහැ. සැලසුමක් නැහැ. ඒකෙන් එකක් පුරවනකොට අර ගින්න ගිහින් ඉවරයි. පැය ගාණක් යනකම් ඒගොල්ලන්ට සැලසුමක් තිබෑ. හැබැයි ආවා. කෑ ගහගෙන හෝන් ගහගෙන මිනිස්සු අයින් කරගෙන පොලිසියකට වගේ කියන්න ඕනේ. මං කියන පොලිසියෙන් පිළිස් පාන්නේ ඒගොල්ලන්ගේ කටයුතු හරියටම කරා. අවස පහල් කරනකම් එතන හිටියා සිද්ධිය විස්තාර. හමුදාව ආවා. හමුදාව සහයෝගය දෙන්න එන්නේ. ඒගොල්ලන්ගේ විදියටත් හරි. ඒගොල්ලෝ හමුදාව වතුර ගෙන්නේ කියලා ඔක නැහැ නේ. මොන පවර්ලා දිනනවා මොන දෙයක් වෙන්නේ නැහැ. මම කියන්නේ නගරාධිපති ලැජ්ජයි ඔයාලට. කෑගල්ලේ නගරාධිපති මම කියන්නේ ලැජ්ජයි. මම බය නැතුව කතා කරන්නේ. මම ඔයාලට බය නැහැ. මොකද හේතුව ජනාධිපතිතුමා දක්වා අපි යනවා. මේක දැන් මේ දේශපාලනය ගැන ගාව ගන්න එපා. හරිද? අපිත් ওই පක්ෂේ තමයි. එහෙනම් ඔය ගාව ගන්න ලෑස්ති වෙන්න එපා. මේ කතා කරන්නේ දා සිද්ධිය සම්බන්ධ. ඔයා නගරාධිපති හරිනම් ඉල්ලාස් වෙන්න ඕනේ මේක වළක්වා ගන්න බැරුණා. ඔයාගේ වතුර නැති ගිනි නිවීමේ ඒකකයක් ඉන්නවා. පුහුණුවක් නැති ගිනි නිවීමේ ඒකකයක් ඉන්නවා. කුණු ඩැක්ටරේ ඩ්‍රයිවර් දාලා උතන්ට යවපු බූට් දෙයක් නැතුව සමහර මිනිස්සු එතන ඇවිල්ලා හිටියා මම දැක්කා. ඒ ආපු අය. ඉතින් ඒ හින්දා එහෙම කරන්න එපා. ඔයා කරේ වැරද්ද මම නඩු කියනවා. වෙන කවුරු කඩහිමියා කවුරු ඒ කියන්නේ බිල්ඩිමේ අයිතිකාරයා නඩු නොකියුවත්
මම නඩු කියන අනිත් කවුරු නැතත් මම ඔබතුමාට විරුද්ධ දානවා. මට ඔබතුමා කියන්නද ඔයා කියලා කියන්නේ කුජීතයි. හරිද? මං හම්බෙන්න එනවා නම් එන්න මට ප්‍රශ්නකුත් නැහැ. ඔයාලට පුළුවන් දෙයක් කරන්න. මට පුළුවන් දේ නීතිමය විදිය මං කරනවා. ඔයගොල්ලන්ට අපි බය නැහැ. මතක තියාගන්න මේ ආණ්ඩුව එහෙම හදපු ආණ්ඩුවක් නෙවෙයි. ජනාධිපතිතුමා දන්නේ නැහැ. ඔයා ලැජ්ජයිනේ අර මොකද කියලා කියනවා. බොහොම හොඳයි. මොකද ඉන්න නැවැත්තුවා අපිට බෞද්ධයක් දුන්නා. බොහොම ස්තුතියි. අපි මේක නැවැත්තුවා. නිදහමුදාවේ සහයෝගය ගත්තා. පොලිසිය සහයෝගය ගත්තා කියලා. ඔයා කියන්නේ කටක් කරලාද කියන්නේ? ඔයා නැවැත්තුවා නම් බලන්න පළවෙනි දර්ශනේ. ඔයා ඒක දැකලත් නැහැ. ඔයා දන්නේ නැති කතා කියන්න එපා. ලැජ්ජයි. මීඩියා එකට මෙයා කරන්නේ ලකුණු ටිකක් දාගන්න. එහෙම කරන්න එපා. ඔයාට මම මේ ඍජුව කියන්නේ ඔයා තමයි මේක වගේ යුත්තා මේකට වගේ කියන්න ඕන. ඔයා වන්දි ගන්න ඕන. ඔයා නගරාධිපති. මතක තියාගන්න නඩු කියනවා මම නැවතත් කියනවා මට එන්න ඕන. මම නඩු කියනවා. මම ඔයාට ප්‍රශ්නයක් නෑ. මේ වීඩියෝ එක බලන බුද්ධිමත් අය කියන්නේ මේකේ වරදක් නැද්ද කියලා නගර සභාවේ. මෙතන වරදක් නැද්ද කියන්නේ? වරදක් තියෙනවද නැද්ද නැත්නම් මගේ පැත්තේ වරද? මෙයාලා ඊට පස්සේ ගිහිල්ලා මේ වන්දි ඉල්ලන්න කියලා මං හිතන්නේ පොලිසියෙන් එක් മന്ത്രിවරයෙක් කතා කරන පොලිසියට. මේ කියන්නේ සහයෝගය දෙන්න බිල්ඩින් ඕනද? ඉතින් බිල්ඩින් ඕනද කරන්න ඕන මාත් අපිත් එක්ක එකතු වෙලා ගිහිල්ලා නගරාධිපතිට විරුද්ධ නඩුවක් දාන්න. හැබැයි කවුරු ආවත් නාවත් මේක ඇහැට ඇහෙන් රින් ගන්න ලෑස්ති වෙන්න එපා. අපි වීඩියෝ දර්ශන බලනකොට මෙයා බොහොම පැහැදිලිව පේනවා. එතකොට ඒවා මම සාක්ෂි දෙන්න මම නඩු කියනවා නගරාධිපතිවත් එක්ක නැත්තම් මේකට වන්දි ගෙවන්න බලන්න අහිංසක මිනිස්සු අපි අහිංසක විදියට වැඩක් කරනකොට අර තව තරුණ ගෑන් ළමයෙක් ඊට පස්සේ එහා පැත්තේ තරුණ ළමයෙක්ගේ කඩයක් තවත් එක්කෙනෙකුගේ එතකොට මගේ ෂොප් එක සම්පූර්ණ අලු ගොඩක් වෙනකන් මට කෝටි 2ක විතර පාඩුවක් සාමාන්‍ය එක ෆෝන් එකක් දැන් දන්නවා රුපියල් 67000 50000 30000න් මුල ඒ වගේ කෝටි ගාණක විනාශයක් කරේ ඔයාට නගරාධිපති දීපයක වළක්වා ගන්න ඔයාගේ කාර්ය මණ්ඩලයේ තියෙන විශ්වාසය නිසා කරපු තුප්පැහි වැඩේ නිසා මේක වුනේ. ඇයි එතනට ආයේ වතුර එකක් ගහගෙන එන්න එපා එහෙනම්. එහෙනම් තවත් වළක්වා ගන්න තිබ්බනේ. කොහේ හරි තැනක ටක් ගාලා වතුර එකක් පුරවන් එන්න තව විනාඩි 10ක් 15ක් පරක් කියලා ආවන ඒත් පුළුවන්. ඔතන ඉඳන් පුරවනවට වැඩිය. එවනේ ඔයගොල්ලන්ට සැලසුමක් තිබ්බේ නැහැ. ගහපු වතුර එක අහපව පම්ප් කරගන්න කරාමයක් නෑ. එච්චරට ඉනිනේ ඒකකයක් ඔයගොල්ලෝ නගර සභාවේ වත්තන්න එපා. මිනිස්සු රවට්ටන්න මිනිස්සු බලාපොරොත්තු වෙන කරදරයක් වුණාම උතන්ට එයි කියන එක. ඒ හින්දා ඔයගොල්ලෝ කරන්නේ වැරද්දක්. මම ඔයාලට විරුද්ධව අනිවාර්යෙන් නඩු දානවා. ඒක දෙයක් නෑ. මම අනිවාර්යෙන් නඩු කියන මේක වීඩියෝ එක බලන සෑම කෙනෙක්ම මට කියන්න මම කරන වැඩේ හරිද වැරදිද කියලා. වැරදි නම් මම නඩු දාන්නේ නෑ. හරි නම් මම නඩු දානවා. මොකද අපිට වැඩි නීතියක් දන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේකට මට උදව් කරන්න. මේක ජනාධිපතිතුමා දක්වා යන්න ඕන වීඩියෝ එකක්. නැතත් මම ලිඛිතව දැනුම් දෙනවා. කොහොමද මගේ අර මහත්මිය උදව් කරගන්න තමයි ඒ තව වැඩ කටයුතු ටිකක් තියෙන නිසා දැන්වත් හැදෙන්න මේ වගේ අපරාධ කුජීත වැඩ කරන්න එපා. මේ නගරේ දෙන්නේ ඉන්න. ඒ හින්දා තමයි වෙනම ඒකකයක් දීලා තියෙන්නේ. ස්තුති කරලා බොරුවට පත්තර වලට ටීවී වලට දාන්න එපා. ලැජ්ජයි යන්නේ නගරාධිපති. ඔයා දාපු වීඩියෝ එකට ඔකට වැඩි හොඳ වහකාලා මැරෙන්න ඔයා. ඒ දෙවිනි ගින්නත් ඔයාලට මෙහෙ වලක්ව ගන්න බැරි වෙච්ච එක කියන්නේ. අනික ගින්න වතුර ටික පම්ප් කරන්න පැය භාගයක් ගත්තු ඔයා ලැජ්ජයි. වීඩියෝ වල තියෙනවා. පැය භාගයක් යනවා වෙන තැනකින් වතුර ටික ගහගෙන ආවා නම් වෙන තැනකින් විනාඩි 15යි යන්නේ. අපිව රවට්ටන්න මිනිස්සුව රවට්ටන්න එහෙම එන්න එපා. හැබැයි හැමෝම මොඩියෝ නෙවෙයි. මොකද මතක තියාගන්න එතන මිනිස්සු රැවටෙන්නේ නැති. හැබැයි කීප දෙනෙක් බයිනවා. හැබැයි රැවටුනාට මේක නීතියක් තියෙනවා. ඒගොල්ලෝ කරේ වැරද්දක්. අපිට පුළුවන් කියන්න සැලසුම් සහගතව ඔයාලා මේක ප්ලාස්ටික් කරාද කියලා. එතන සැකයක් තියෙනවනේ. ගිනි තිබ්බද මේක කියන එක. ඒ හේතුව නගර සභාවේ වවුසරේ වතුරක් නැහැ. ඔයගොල්ලෝ වතුර නැති වවුසරයක් ගේනවා මෙතනට. එතකොට ඒකත් අපිට සාක්ෂියක්. ඔයගොල්ලෝ මේක සැලසුම් කරාද කියලා. යම් පරිගැනීමකට, යම් හේතුවකට. එහෙම කරන්න පුළුවන් යම් බලාපොරොත්තු උඩ. ඉතින් ඒ හින්දා මේ නීතියට යනකොට ඔයගොල්ලෝ කියන කතා පාර හේතුව කතා නේ හොදන්න පුළුවන්. හැබැයි රෑ ඩියුටියක් දාලා කෙනෙක්ව දාලා ඒක පුරවලා ගෙනත් තියනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක වෙන්න ඕන ඩියුටි එක. ස්වභාවයක් නේ ඒක වෙන්න ඕන රාජකාරිය. ඒ හින්දා මම මේ වැඩි දුරට කතා කරන්නේ නැහැ. මගේ නම් වේග 0.70යි 25යි 85යි නගරාධිපති. ඔයාට කියන්නේ ඔයා අන්තිම වතාවට කියන ඔයා මහා කුජීත පොරා.